everyone, welcome to the Mars Talk that brings you wonders from country to country. එකිනෙකට වෙනස් වුණු රටවල් ගැන කතා කරන මම අද ඔබ රැගෙන යන්නේ නැගෙනහිර යුරෝපයේ පිරි රටක් වන බෙලාරුස් ජනරජය වෙතටයි. නැගෙනහිරින් සහ ඊසාන දෙසින් රුසියාවට, දකුණින් යුක්‍රේනයට, බටහිරින් පෝලන්තයට හා වයඹ දෙසින් ලිතුවේනියාවටද මෙරට මායිම් වනවා. බෙලාරූසි අගනුවර මින්ස්ක්. රාජ්‍ය භාෂාව බෙලාරූසියන්. මීට අමතරව යුක්‍රේන හා පෝලන්ත භාෂාවද භාවිතා කරනවා. ජනගහන අනුපාතය අනුව බෙලාරූසියානු ජාතිකයන් ගණන 85% පමණ වන අතර ඉතිරි සුළුතරය රුසියානු, පෝලන්ත හා යුක්‍රේන ජාතිකයන් අතර බෙදී යනවා. 1918 දී සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් බවට පත් වූ බෙලාරුස් ඉන් වෙන්නුනේ 1991 දී. සමස්ත දේශය වර්ග කිලෝමීටර 2,07,595ක්. ජනගහනය මිලියන 9කට අධිකයි. රාජ්‍ය මුදල් ලේඛකය බෙලාරූසියන් රූබන්. මහාධිපාදවරිය විසින් ලිතුවේනියාව පාලනය කරන සමයේ ඉන් එක් කොටසක් සුදුරු තීනියාව ලෙසත් ඉන් අනෙක් කොටස කළුරු තීනියාව ලෙසත් හැඳින්වූවා. In Belarusian language, Belayan means the white color. සමස්ත දේශයෙන් 40%ක් වනාන්තරයන්ගෙන් ගැවසී ඇති නිසා බෙලාරූස් හැඳින්වෙන්නේ යුරෝපයේ පෙනහල්ල ලෙසයි. බෙලාරූස් ජාතික කොඩියේ කොළ තීරු මගින් නිරූපණය කරන්නේ එරට ඇති වන සම්පතයි. මෙරට පුරා ක්‍රීඩා මධ්‍යස්ථාන 23,000ක් පිහිටා ඇති අතර එහි වාසය කරන්නේ ක්‍රීඩාවට ලැබි ජනතාවක්. සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ මිත්‍රශීලීම ජනතාව සිටින දේශය. දැනුමේ දියමන්තිය ලෙස සැලකෙන බෙලාරූස් ජාතික පුස්තකාල ගොඩනැගිල්ල ලොව ඇති අසාමාන්‍ය ඉදිකිරීම් නිර්මාණයක් ලෙසයි සැලකෙන්නේ. බයිසන් ගවයන් බහුලව ජීවත් වන නිසා එහි ජාතික සත්වයා ලෙස පිළිගැනෙන්නේ බයිසන් ගවයායි. බෙලාරූසියානුවන් මිත්‍යා විශ්වාසවලට වැඩි කැමැත්තක් දක්වන්නන් ලෙස ප්‍රකටයි. ලොව විශාලතම ඩම් ට්‍රක් රථ නිපදවන දේශය. බෙලාරූසියානු නාමය නිර්මාණය වීම පිළිබඳව විවිධ මතිමතාන්තර පවතින අතර ඉන් වඩාත් ප්‍රකට වන්නේ මධ්‍යකාලීන ලතින් සාහිත්‍යයයි. In most of the population, Belarusian peoples are the Russian people. ක්‍රිස්තු පූර්ව 50 වන සියවස දක්වා දිවෙන බෙලාරූස් ඉතිහාසයේ මෑන් කෙරමින් සහ ඩයිනඩෝටර්න් සංස්කෘතීන්ගේ නටබුන් හමු වී තිබෙනවා. මේ මුල් යුගයේ ජනාවාසව සිටියේ ස්ලාවික් ජනතාවයි. ඔවුනට එරෙහිව ක්‍රිස්තු වර්ෂ 400 සහ 600 අතර කාලයේදී ආසියානු ආක්‍රමණ එල්ල වුවත් ස්ලාවික් ජාතිකයන් පළවා හැරීමට ඔවුන්ට නොහැකි විය. 3 වන ශතවර්ෂයේදී බෝල්ටික් ගෝත්‍රිකයන් වර්තමානයේ බෙලාරූස් ලෙස හැඳින්වෙන කලාපයේ පසුව විත් පදිංචි වුණා. පසුව ඔවුන් ක්‍රමානුකූලව ස්ලාවික් සංස්කෘතියට එකතු වුණු අතර 9 වන ශතවර්ෂයේදී නූතන බෙලාරූස් භූමි ප්‍රදේශය රුවන්ඩී රාජවංශය විසින් පාලනය කරන ලද නැගෙනහිර ස්ලාවික් රාජ්‍යයේ කොටසක් බවට පත් වුණා. පසුව ස්වාධීන රටක් බවට පත් වූ බෙලාරූස් 13 වන ශතවර්ෂයේදී මොංගෝලියානු ආක්‍රමණයට මුහුණ දුන්නා. රුසියාවේ 3 වන අයිවන් රජතුමා වර්ෂ 1486 දී නූතන බෙලාරූස් ප්‍රදේශය රුසියාව හා යුක්‍රේනය සමග ඒකාබද්ධ කිරීමට උත්සාහ කළා. 16 වන ශතවර්ෂයේදී ලිතුවේනියාව හා බෙලාරූස් අයත්ව තිබූ රුතීනියාවට පෝලන්ත බලපෑම එල්ල වුණා.
ඒ අනුව පෝලන්ත භාෂාව හා කතෝලික ධර්මය මේ ආධිපත්‍ය දැරීමට වුණා. පළමු ලෝක සංග්‍රාමණයේදී ජර්මනිය අත්පත් කරගන්නා තෙක්ම එය එසේම පැවතුණා. ඔවුන් ජර්මනියෙන් නිදහස ප්‍රකාශ කළේ 1918 මාර්තු 25 වන දින මහජන ජනරජයක් පිහිටුවීමත් සමගයි. දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි හමුදාව 1941 දී සෝවියට් සංගමය ආක්‍රමණය කළා. එම යුද්ධයෙන් වඩාත් පීඩාවට පත් වූයේ සෝවියට් සංගමයට අයත් වූ බෙලාරූසියානුවන්. මියගිය සිවිල් වැසියන් ගණන මිලියනයකට අධිකයි. Belarus is a landlocked country and they have two main nature zones. එමෙන්ම සමස්ත බෙලාරූසියාවේ වර්ග ප්‍රමාණයෙන් 40%ක් පමණ වනාන්තරවලින් වැසී පවතින නිසා එය හැඳින්වෙන්නේ යුරෝපයේ පෙනහල්ල ලෙසයි. බොහෝ ඇලදොල පිහිටා ඇති බෙලාරූසි විල් 11,000ක් පමණ පිහිටා තිබෙනවා. එමෙන්ම එහි ප්‍රධාන ගංගා 3ක් පිහිටා තිබෙනවා. එනම් බටහිර දෙසින් බෝල්ටික් මුහුදට ගලා බසින නේමන්, නැගෙනහිර දෙසට ගලා යන පිපියාට් සහ දකුණු දෙසින් කළු මුහුදට ගලා බසින ඩිනිපර්. උසම කන්ද ඩියාශී නිස්කායා වන අතර එය මීටර 245ක උසකින් යුක්තයි. මෙරට සාමාන්‍ය උන්නතාංශය මුහුදු මට්ටමේ සිට මීටර 160ක්. ශීත කාලයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 8ක් පමණ වන අතර ගිම්හානයේ එය සෙල්සියස් අංශක 18ක්. මහද්වීපික දේශගුණය සහ සමුද්‍ර දේශගුණය අතර කලාපයේ මෙරට පිහිටා තිබෙනවා. ඔවුන් වර්ෂ 1991 දී සෝවියට් සංගමයෙන් ඉවත් වුණු අතර ස්වභාවික සම්පත් භාවිතයෙන් අද වන විට ඔවුන් ඉතාමත් ශීඝ්‍ර දියුණුවක් ළඟා කරගෙන තිබෙනවා. වර්තමානයේ මෙහි සංවර්ධන වේගය ආර්ථික වේගයට වඩා බෙහෙවින් අඩුවන අතර කර්මාන්තයන්හි නියුතු පුද්ගලයන් සංඛ්‍යාව වැඩකරන ජනගහනයෙන් 33%ක්. ඛනිජ තෙල් ඇතුළු බොහෝමයක් අපනයන ලබා ගන්නේ රුසියාවෙන්. රටේ ප්‍රධාන නිෂ්පාදන වන්නේ මස්, අර්තාපල් හා ගව අතුරු නිෂ්පාදනයි. ට්‍රැක්ටර් ඇතුළු බර යන්ත්‍රෝපකරණ ප්‍රධාන අපනයනයන් වනවා. එමෙන්ම කෘෂිකර්මාන්තය හා බලශක්ති නිෂ්පාදනයද ඒ අතර වනවා. 1990 දී කාර්මික නිෂ්පාදන පහත වැටුනේ එහි වෙළඳ සහකරුවන්ගේ ආයෝජන බෙලාරූසියානු නිෂ්පාදන කෙරෙහි අඩුවීම නිසයි. මෙරට දළදේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 83ක් වන අතර ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 8100ක්. ශ්‍රම බලකායෙන් වැඩි කොටසක් කාන්තාවන් නියෝජනය කරනවා. බෙලාරූසය ජනාධිපතිවරයෙකුගේ හා ජාතික මණ්ඩල පාලනයක් යටතේ ඇති දේශයක්. ජාතික සභාවේ සමාජිකයන් 110කින් එය සැදුම් ගන්නවා. එමෙන්ම එහි ඇත්තේ ද්විපාර්ශ්වික පාර්ලිමේන්තුවක්. බෙලාරූසි ජනගහනයෙන් 85%ක් දේශීය බෙලාරූසියානුවන් වන අතර ස්ලාව් ජනතාව සුළුතරයක්ද එහි වාසය කරනවා. ඊට අමතරව රුසියානුවන් හා යුක්‍රේන ජාතිකයන්ද එහි වෙසෙනවා. වැඩිම ජනගහනයක් සහිත නගරය වන්නේ අගනගරය වන මින්ස්ක් වන අතර බෝමේල් දෙවන විශාලතම නගරයයි. බෙලාරූස් ජනගහනයෙන් 60%ක් පමණ කිසිදු ආගමකට අනුගත නොවුවන්. වැඩිදුමනක් ඔතොඩොක්ස් කිතුණුවන් වන අතර රෙපරමාදු නිකායන් කිහිපයක්ද ඒ ක්‍රියාත්මක වනවා.
බෙලාරූස් වෙත පැමිණෙන ඇතැම් රටවල් වල ගමන් බලපත්‍ර ලාභීන්ට වීසා අවශ්‍ය නොවෙයි. එමෙන්ම සංචාරක කර්මාන්තය ඔවුන්ගේ සමස්ත ආර්ථිකයෙන් විශාල කොටසක් නියෝජනය කරනවා. සමස්ත දළ ආදායමෙන් සංචාර්ක ව්‍යාපාරය නියෝජනය කරන්නේ 1% පමණයි. බොහෝ දෙනෙක් මෙහි පැමිණෙන්නේ වනාන්තර ආශ්‍රිත කඳවුරු අත්දැකීමේ ලැබීමේ සතුට අත්විඳීමටයි. එහෙත් වැඩිමනක් සංචාරකයන්ට නැරඹීමට ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ මතක ගබඩා කරගත් ස්මාරකයි. ඒවායේ 29 වන ශතවර්ෂයේ ආයුධ එකතු කර ඇති අතර දෙවන ලෝක යුද්ධයේ විශාලතම ආරක්ෂක වළල්ලේ කෞතුකාගාරයේද දැකගත හැකියි. එකිනෙකට වෙනස් වුණු රටවල් ගැන කතා කරන මම අදෝබෝ රැගෙන ගියේ බෙලාරූස් ජනරාජ්‍යය වෙතටයි. මේ වගේ දන්න රටවල නොදන්න බොහෝ දේ සමගින් හමුවෙමු. එතෙක් ඔබට සුබ සතියක්.